Let me tell you a story from a time long, long ago. ආයිබෝවන් අද අපි මේ කතා කරන්න හදන්නේ අර නුමුහුන් ආදරේක අබිරහස කියන කතාවේ හරිම හිතට වදින කොටසක් ගැන. කතකයා ඉන්නවා එයාගේ බයික් එක එකපාරටම නතර වෙනවා. ඉතින් ගෑරාජ් එකට දාලා බස් එකක යන්න වෙනවා එයාට. අන්නේ බස් ගමන තමයි මුළු අතීතේම ආයේ තුඩට එන තැන වෙන්නේ. හරියටම. ඔව්. මේ සාකච්ඡාවේදී අපි බලමු අර හදිසි හමුවීම ඊට පස්සේ අර අවුරුදු ගානක් හිතේ තිබ්බ රහසක් එළියට එන විදිහ. ඒ කියන්නේ අතීතය කොහොමද නිකන් හිතන්නේවත් නැති වෙලාවක ආයෙත් මතුවෙන්නේ කියන එක හරි වැදගත් කාරණයක්. ඉතින් එයා CTV බස් එකට නගිනවා. අර පිටිපස්සේ දොරෙන් වගේ නැගලා එහෙම්ම තිබ්බ සීට් එක වාඩි වෙනවා. කවුද එහා පැත්තේ ඉන්නේ කියලා බලන්නේවත් නැහැ. එතකොට තමයි එයා ළඟින්නේ රතු සාරියක් ඇනගත්ත කෙනෙක්. එයා ෆෝන් එක අරන් බලනවා එයාගේ වයිෆ් ගේ දුවගේ ෆොටෝ එකක්. අන්න එතකොට අර කාන්තාව කතා කරනවා ඒ දුවද පොඩ්ඩක් මට පෙන්නනවද කියලා අහනවා. ඒ සද්දේ ඒක අඳුරගන්න යට වෙලාවක් යන්නේ නෑ. ඔව් අන්න ඒක තමයි. ඒ කටහඬ. ඒක තමයි හැරවුම් ලක්ෂ්‍ය නේද? ඒ කියන්නේ මූණ දකින්නත් කලින් අර සද්දෙන් අර පරණ බැඳීම ඒ හැගීම් ඔක්කොම ආයෙ මතුවෙනවා. එයා හැරිලා බලනවා. අපෝයි ඒ ඇයම තමයි. අවුරුදු ගානකට කලින් එයාට ගොඩක් ආදරෙන් ඉඳලා එකපාරටම කිසිම දෙයක් කියන්නේ නැතෝ දාලා ගිහින් වෙන කෙනෙක්ව බැඳ කියලා ආරංචි වුණු කෙනා. පුදුම දෙයක් කියන්නේ එයාට තරහක් නෙවෙයිලු එන්නේ. කතාව කියන විදියට පිළිකුලක්. පිළිකුලක්. ඒක විශේෂයි නේද? ඒක නිකන් තරහකට වඩා ගැඹුරුයි වගේ. සමහර විට අර විශ්වාසය කඩ වුණාම අර පාවා දීම නිසා එන අර සංකීර්ණ වේදනාවක් වෙන්නේ නැති. ඒ හැංගීම තමයි ඉස්සරහට වෙන්න යන දෙයට පාර කපන්නේත්. ඊට පස්සේ ඉතින් පොඩි කතාවක් යනවා දෙන්න අතර. අර දුවගේ ලස්සන ගැන කියනවා, ඔයාගේ කම්මුල් දෙකමයි එහෙම කියනවා. දැන් ඉන්න තැන් ගැන අහනවා. එයා මීගමුවේ අර කෙනා දලුකොටුවේ ඉස්කෝලේක උගන්වනවා කියලා කියනවා. මේ ඔක්කොම කතා කරන අතරේ තමයි කතකේ අර අවුරුදු ගාණක් හිතේ හිර කරන් හිටපු ප්‍රශ්නය අහන්නේ. ඇයි මට එහෙම කරේ? ඒක අහන්න කොහෙන් හයිය කාවද? එහෙම නැත්තම් අර මොකක්ද වෙන්නේ කියලා හිතාගන්න පරිව අහනවද දන්නෙත් නෑ නේද? ඒත් ඉතින් අර අවුරුදු ගානක වේදනාවට උත්තරයක් හොයන එක තමයි ඒ. මෙන්න මෙතනදී තමයි කතාව සම්පූර්ණයෙන් වෙනස් වෙන්නේ. ඇය කියනවා ඇත්තකම එයා කවදාවත් කසාද බැඳලා නෑ කියලා. මොකක්? ඇත්තදම? අනේ ඊටකුත අර කලින් යවපු ෆොටෝ එකේ හිටියේ එයාගේ නංගිව බැඳෙන්න හිටපු කෙනා. අප්පෝයි හරි පුදුමයි. ඉතින් එහෙනම් ඇයි එහෙම කළේ? ඇයි එහෙම වෙන්නුනේ? හේතුව තමයි මේක තමයි වැදගත්ම තියේ. එයා දැනගෙන ඉඳලා තියෙනවා එයාට කවදාවත් එයාගෙම කියලා දරුවෙක්ගේ අම්මා කෙනෙක් වෙන්න බෑ කියලා. ඒ වගේ මෙයා දන්නවලු අර කතකයාට තාත්තා කෙනෙක් වෙන්න කොච්චර ආසාවක් වොමනාවක් තිබ්බද කියලා. ඔයා තාත්තෙක් වෙන්න ඕන ඔයාගේම දරුවෙක්ට කියලා එයාට හිතිලා. ඒ කියන්නේ ඒක අතෑරලා දැමීමට වඩා පරිත්‍යාගයක්. එහෙම නේද? අනේකාගේ සතුට වෙනුවෙන් තමන්ගේ මුළු අනාගතයම ආදරයම කැපකිරීමක්. ඔව්. හැබැයි ඉතින් මෙතනදී ප්‍රශ්නයක් එනවා නේද? මේ වගේ ඇත්තක් හංගගෙන ඉදීම කොච්චර හොඳ චේතනාවෙන් උනත් ඒකෙන් වුණු හානිය හරියට ඒක තමයි. මොකද කතකයා කවදාවත් යාව දාලා යන්නේ නෑ කියලා එයා දන්නවා. ඉතින් අර තාත්තා කෙනෙක් වීමේ සතුට එයාට දෙන්න ඕන නිසා තමයිලු මේ විදිහට අයින් වෙලා තියෙන්නේ. දැන් ඉතින් එයා කියනවා ඉස්සරහින් වහිනවා කියලා. ලබන මාසේ පැල්මඩුල්ලේ ඉස්කෝලේකට මාරුවක් හම්බෙලා කියලාත් කියනවා. අතීතය අමතක කරන්න කියලාත් කියනවා. ඔයා දැන් පුංචි කුමාරිකාවකගේ තාත්තෙක් කියලා. අර පවුල ගැන හිතන්න කියනවා. ඒ වෙන්වීමත් හරියට අර කලින් වගේමයි නේද? ආයෙමත් සැරයක් එයාගේ ජීවිතෙන් යනවා. දැන් ඉතින් අර කතකයා ඉන්නේ ලොකු ප්‍රශ්නයක් මැද්දේ. මේ ඇත්ත එදාම දැනගත්තා නම් හොඳද? එහෙමත් නැත්නම් කවදාවත්ම නොදැන හිටියා නම් හොඳද? මේ අලුත් දැනුම එකත් බරක් වගේ යාට. ඔව් ඒක ඇත්ත. අන්තිමට යා හිතනවා වගේ පේනවා මටත් දැන් අතීත මතක බස් එකෙන් බැහැලා යන්න වෙලාව හරි කියලා. සමහර වෙලාවට මේ හෙලිදරව්වෙන් පස්සේ එයාට පුළුවන් වෙයි අතීතය අතාරින්න. ඉතින් මේ කතාවෙන් අපිට මතක් කරනා නේද අර සබන්ධතාවවලදී අපි ගන්න තීරණ. ඒව කොච්චර සංකීර්ණද? සමහර වෙලාවට පිටිපස්සේ තියෙන හේතු හරිව පුදුමයි.
ඒ වගේම අර ඇයි කියන උත්තරේ ලැබුණම ඒක ඇත්තටම අතීතේ වේදනාව නැති කරනවද? නැත්නම් තවත් අලුත් ප්‍රශ්න ඇති කරනවද? කාලයත් එක්ක ඒ සත්‍ය දැනගැනීමෙන් ඇත්තටම මොකක්ද වෙන්නේ? ඒක තමයි හිතන්නේ ඉතුරු වෙන දේ.